ಈಗ ಮೊಡಲ್ ಪೇಪರಿಗೆ ಉತ್ತರ ಇಚಿಬಾನ್ ಎರೈ ಹಿತೋ ಕರಾ ಹಜಿಮೆ ಹೇಯಾನೋ ಸೆಕಿನಿ ಸುವಾರು ಜುನ್ಬನ್ವಾ ಸೆಕಿಜಿතೋ ಈಮස්. ඉඳ ගන්න ස්ථානයේ සුදුසුම තැන පළවෙනියට පටන් ගන්න තැන ඉඳලා ඉඳ ගන්න ආසන පිළිවෙලට කියන නම සෙකිජි කියලා කියන්නේ. නිහොන්ජින්වා හිතෝ අයිදනි කියෝරියෝ ඔක්කුකොතෝ ගා පර්සනරු සුපේසුතෝ ඊමස්. අර කට්ටියගේ පරතරයක් තියාගන්න එකට පර්සනල් ස්පේස් කියලා කියනවා. නිහොන්තෝ ශ්‍රී ලංකාතෝ ගයිකෝ කන්කයිවා ඉස්සෙන් කිව්හකු ගොනෙන් ගොජු නිනෙන්නි හජිමරි මස්තා. ජපානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධතාව 1952 ඉඳන් ආරම්භ වෙලා තියෙනවා. දරේකනි පුරුසෙන්තෝ අගෙරුතොකි සුමරනයි මොනෝ දෙස්කතෝ ඊමස්. කාට හරි තෑග්ගක් දෙති ජපාන් භාෂාවෙන් කියන්නේ සුමරනයි මොනෝ දෙස්කා කියන එක. නිහොන්නෝ බුග්යෝනෝ හිතවා ඔජුසුවෝ මොත්තේ ඔසෝ සිකිනි සංකසිමස්. ජපානයේ බෞද්ධාගමික අය මලගෙවල් වලට යද්දි ඔජුසු කියන එක අරගෙන යනවා. කොරේවා සුකියා කිනෝ ඒ දෙස්. මේ තියෙන සුකියා කියලා පින්තූරය. සුකියා කිනෝ ඔමොනෝ සෛරියෝවා සුකියා කියලා ප්‍රධානම අමුද්‍රව්‍ය ගියුනිකු හරක් මස්. නිහොන්නු කෙක්කොන් සිකිතොකි හනා යොමි කිරු කොනෝ ෆුකුවා ශිරොමුකොතෝ ඊමස්. ජපානයේ විවාහ මංගල්‍ය උත්සවයකදී මනමාලි අඳින මේ ඇඳුමට කියන්නේ ශිරොමුකු කියලා. මේ තියෙන්නේ සුකරෙරු කෝත්සු ප්‍රවාහන මාධ්‍ය දෙක. මේ දෙකට කියන්නේ මොනවද කියලා තියෙනවා. මේ මොන්දුම්රිය චිකතෙත්සු මොනොරේල්. මේකට කියන්නේ ඔන්සෙන් කියලා කොන භාෂාව ඔන්සෙන් දෙස්. සුරියාරුවා නිහොන් ගොන්නි කකිනසයි. 3R කියන ජපාන් භාෂාවෙන් ලියන්න තියෙනවා. රියුසු රිසයිකරු. එහෙම තමයි ලියන්නේ.